තාත්තා අපි අර බයික් එකේ ගමුකෝ. මට දැන් 23ක් නේ. තාම වාහනයක් නෑ. මම ෆිනෑන්ස් එකේ යන්නම් ඒක වුණත් නෑ. අනේ මන්ද බං ඉතින් මට බයයි බයික් අරන් දෙන්න. නෑ මම පරිස්සමෙන් පදිනවා. 40 උඩ යන්නේ. පරිස්සමින් පදිනවා නම් කමන්නේ. ඒත් පුතේ දැන් බස් එකේම වැඩට ගිහලා එපා වෙලා තියෙන්නේ තාත්තේ. දැන් බයික් එකක් තිබ්බනම් හොඳයි නේද? ඔව් නේද. ඔබට වැඩට යන්න ඒවට නම් බයික් එකක් වටිනවා තමයි. හරි එහෙනම් අපි මේ බයික් එක අද අලුයම තංගල ප්‍රදේශයේ සිදු යතුරු පැදිය අනතුරකින් 23 හැවිරිදි තරුණයෙක් රෝහල්ගත කර ඇත. සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ 40ට පමණ පැමිණි මෙම යතුරු පැදිය අසල දැක්කද අන්න ඒකයි තොර මම බයික් අරන් දෙන්නේ. ආයි බයික් ගැන මාතේ කතා කරන්න එපා අරන් දෙන්නේ. දැන් දැන් ඔය ට්‍රිප් එක කොහෙද යන්නේ? අනුරාධපුරේ තාත්තේ. දැන් එතකොට ගොඩක් කට්ටිය යනවාද? ඔව් ගොල්ලෝ සෙට් එකම යනවා. බොහොම අමාරුවෙන් දවසක් දාගත්තා. ඉතින් කට්ටියට වැඩනේ. අනිවාර්යෙන් යන්න ඕනේ තාත්තේ. නැත්තම් ආයි කාලෙකට යන්න වෙන්නේ. හරි එහෙනම්. පරිස්සමෙන් ගිහිල්ලා අනුරාධපුර ප්‍රදේශයේ විනෝද චාරිකාවක් ගිය තරුණයන් කීප දෙනෙක් දිය ගිලීමෙන් රෝහල්ගත කර ඇත. ඒ අතර අවුරුදු 23 හැවිරිදි තරුණයන් දෙදෙනෙක් සහ අවුරුදු 25 තෝ කොහෙවත් යන්නේ නැහැ. ගෙදර ඉඳපන්. දැන් ඔය වෙඩින් එක කොහෙද තියෙන්නේ? බදුල්ලේ තියෙන්නේ. අධික වර්ෂාපතනයේ හේතුවෙන් බදුල්ල ප්‍රදේශයේ නායාමේ අවදානමක් ඇති බැවින් ප්‍රදේශයේ ජනතාවට විමසිල්ලෙන් සිටීමට රජයෙන් උපදෙස්.